මම දන්නේ නෑ ඇයි මම මේ දේවල්ද වලට කියන්නේ කියලා. සමහර විට මේ පපුව ඇතුලේ හිරවෙලා තියෙන බර තවත් දරාගන්න බැරි නිසා වෙන්නේ නැති. ජීවිතයේ සමහර වෙලාවන් තියෙනවා අපිට අපේ මමතක වෙන. ඒත් තව කෙනෙක්ව අමතක කරන්නම බැරි වෙන. මම කවදාවත් හිතුවේ නෑ මගේ ලෝකයේ එකම එක පුද්ගලයෙක් වටා මෙච්චරටම කැරකේ කියලා. ඔව් මම අද කියන්නේ ඔහු ගැන. මම දන්නවා මගේ හිත තාමත් අහනවා. ඇයි අපිට විතරක් මෙහෙම වුනේ? ඇයි මේ ලෝකේ ආදරයට වඩා ලිංග භේදයට මුල් තැන දෙන්නේ? මම පිරිමියෙක් වෙලා තවත් පිරිමියෙක්ට ආදරය කරපු එක ඒ තරම්ම ලොකු පවක්ද? එදා ලෙක්චර්ස් ඉවර වෙලා මම කැන්ටින් එකට ආවේ මහන්සියටත් එක්ක. එයා එතන යාළුවෝ සෙට් එකක් එක්ක hina වෙවි හිටියා. මම ටිකක් ඈතින් වඩි වුණා. එකපාරටම ඔහු මගේ දිහා බැලුවා. ඒ බැල්ම එක සාමාන්‍ය යාළුවෙක් බලන විදිහක් නෙවෙයි. එයාගේ ඇස්වල තිබුණා මාව කියවන්න උත්සාහ කරන අමුතුම බැල්මක්. මම බිම්බලා ගත්තා. මගේ අතේ තිබුණු කෝප්පය වෙවුලන්න ගත්තා. එයා නැගිටලා මගේ ගාවට ආවා. මචං අද හරි රස්නේ නේ? එයා ඇහුවා. මම ඔළුව වෙනුව විතරයි. එයා මගේ උරහිසට අතක් තිබ්බා. ඒ අතේ ඔනුසුම මගේ මුළු ඇඟ පුරාම දිව්වේ මහා විදුලි සැරයක් වගේ. එදා තමයි මම මුලින්ම තේරුම් ගත්තේ මම හොයන සැනසීම තියෙන්නේ එයාගේ ළඟ කියලා. ඊට පස්සේ ආයි 2025 ජනවාරි 14 මට ඒ දිනේ කවදාවත් අමතක කරන්න වෙන්නේ නැහැ. කැම්පස් එකේ දෙවෙනි අවුරුද්ද පටන් ගත්ත අලුත වැස්ස දවසක් මම ලයිබ්‍රරි එකේ පඩියක් උඩ වාඩි වෙලා බලාගෙන හිටියේ මේ මහා වැස්ස කවද ඉවර වෙයිද කියලා. එතකොටයි මම යාව දැක්කේ. එයා එදා ඇඳගෙන හිටපු ඇඳුම මට අද වගේ මතකයි. ඒක ලානිල් පාට අතදිග කමිසයක්. ඒ රෙද්ද හරිම මෘදුයි. වැස්සට තෙමුණු නිසා ඒ කමිසය එයාගේ උරහිස් වලට තද වෙලා තිබුණේ. මම බලාගෙන හිටියේ එයාගේ කමිසේ අතේ මහලා තිබ්බ ඒ සුදු පාට නූල් පේලිය දිහා. එක බොත්තම. එයාගේ බෙල්ල ගාව තිබුණු දෙවෙනි බොත්තම චුට්ටක් පුරුල් වෙලා තිබ්බේ. ඒ බොත්තම ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න වගේ. මට හිතුණා මගේ ඇඟිලි වලින් ඒ බොත්තම ආයෙත් තද කරන්න. ඒ වෙලාවේ මගේ අත එයාගේ පුපුවේ ගෑවේ නේද කියලා හිතද්දි මගේ හදවත මහා හයියෙන් ගැහෙන්න ගත්තා. එයා ඇඳගෙන හිටපු කළු පාට කලිසමේ දනහිසාරී පොඩි මැඩ පල්ලමක් තිබුණා. ඒක වැස්සේ දුවගෙන ඉද්දි වැදුණු දෙයක් වෙන්න ඇති. මම මේ හැම පොඩි දෙයක්ම මගේ ඇස් වලින් ඡායාරූප ගත්තා. එයාගේ කමිසේ අත් දෙක වැලිමිට ගාවට නවාගද්දි එයාගේ අතේ තිබුණු ඒ රෝම කූප හිට ගන්නවා මම දැක්කා. ඒ තරම් ළඟින් මම කවදාවත් පිරිමියෙක්ව දැකලා තිබ්බේ නැහැ. එයාගේ අතේ තිබුණු ඒ නහරවැල් මතුවලා පෙනුනේ එයා මොකද පීඩනයක ඉන්නවා වගේ. එයා මගේ පැත්තට දුවගෙන ආවා. ඇඟ පුරාම වතුර බින්දු. එයා ඇඳගෙන හිටියේ නිල් පාට ටී-ෂර්ට් එක එයාගේ ඇඟට මැලිලා තිබුණේ. කුඩයක් නැද්ද? එයා ඇහුවේ hina වෙවි. ඒ hinaව ඒක හරියට අඳුරු අහසක එක
එක පාරටම පායපු තරුවක් වගේ. එදා අපි දෙන්න කැන්ටින් එකට ගියා. එයා ඔඩර් කළේ ඉඟුරු දාපු තේ කෝප්ප දෙකක්. එයා තේ කෝප්පය අල්ලගෙන හිටපු විදිය, ඒ හුමාලේ එයාගේ මුහුණේ වදින විදිය මම හොරෙන් බලාගෙන හිටියා. අපි දෙන්න පැය දෙකක් විතර වැස්ස දිහා බලාගෙන කතා කළා. එයා එයාගේ ගම ගැන, එයාගේ අම්මා ගැන, එයාගේ හීන ගැන කිව්වා. ඒ කතා අහගෙන ඉද්දි මට දැනුනේ මගේ පාලනය මට නැති වෙනවා වගේ. පිරිමියෙක් තවත් පිරිමියෙක්ගේ කටහඬකට මෙච්චර ආදරය කරන්න පුළුවන්ද? මම එදා මගෙන් අහගත්තා. සුවඳ, මිනිස්සුන්ට සුවඳවල් අපේ මතකයේ රැඳෙනවා. එදා කැන්ටින් එක තුලේ තිබුණේ අමුතුම සුවඳක්. අලුතෙන් හැදුව ඉඟුරු තේ එකක සුවඳයි, එළියේ වහින වැස්ස නිසා පොළවෙන් එන ඒ අමුතුම පස් සුවඳයි එකට කලවම් වෙලා තිබුණා. එයා මගේ ගාවින් වාඩි වෙලා ඉද්දි මට එයාගේ සිරුරෙන් ආපු සුවඳ දැනුණා. ඒක සාමාන්‍ය පර්ෆියුම් එකක් වගේ නෙවෙයි. ඒක හරියට නැවුම් සබන් සුවඳකුයි සිසිල් සුළඟකුයි මුසුන් සුවඳක් වගේ. මම හොරෙන් ගැඹුරු හුස්මක් ගත්තා. ඒ සුවඳ මගේ පෙනහැලු ඇතුළට ගිහින් මගේ මුළු ඇඟම සංසුන් කරා. අපේ මැද තිබුණු ඒ ලී මේසෙන් පරණ වෙච්ච ලීවල සුවඳ ආවා. එයා තේ කෝප්පේ අතට ගද්දි ඒ රස්නය නිසා නැගුණු හුමාලය එයාගේ නහය වදිනවා මම බලාගෙන හිටියා. ඒ තේ එකේ තිබුණු ඉඟුරු සුවඳ මට තාමත් දැනෙනවා. සමහර වෙලාවට අදටත් වැස්ස වෙලාවට මම ඇස් වහගත්තාම මට දැනෙන්නේ ඒ කැන්ටින් එකේ තිබ්බ සුවඳමයි. මම තාමත් ඒ සුවඳ හොයනවා. ඒ සුවඳ අයිති එයාට විතරයි. අපි දෙන්න විතරයි ඒ වෙලාව වෙතන හිටියේ. වටපිටාව හරිම නිහඬයි. ඇහුනේ වැහිබින්දු වහලයට වදින ටොක් ටොක් ශබ්දය විතරයි. එයා එයාගේ තේ කෝප්පයට හැන්දෙන් ගහන සද්දේ ඒක හරියට සංගීතයක් වගේ මට ඇහුනේ. කැන්ටින් එකේ මුල්ලක තිබ්බ ෆෑන් එක කිරිස් ගාලා කැරකෙනවා. ඒකේ හුළඟට එයාගේ නල්ලට වැටලා තිබුණු කොණ්ඩ කැරැල්ල එහාට මෙහාට වුණා. මම ඒ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. එයා එකපාරටම hina වුණා. ඒ hinaවත් එක්ක එයාගේ ඇස් දෙක කොනින් රැලි වැටුණු විදිහ මම මේ හැම තප්පරයක්ම මගේ හදවතේ වීඩියෝ කරගත්තා. එළියේ පාරේ බස් එකක් යන සද්දේ ඈතින් ඇහුණා. ඒත් අපේ ලෝකය ඒ වෙලාවේ ඒ පුංචි මේසේ ගාව නතර වෙලා තිබුණා. මම දන්නවා එයාටත් ඒ වෙලාවේ මොකක් හරි දැනෙන්නේ නැති කියලා. මොකද එයාගේ ඇඟිලි වලින් මේසේ උඩ පොඩි රවුම් අඳමින් හිටියේ. ඒක එයාගේ නොසන්සුන් බව පෙන්වන්න සලකුණා. අපි දෙන්න එකම කුඩේ යටින් බස් වලට යන්න තීරණය කළා. ඒ කුඩේ යට අපි දෙන්න හරිම ළඟින් හිටියේ. මගේ දකුණු උරහිස එයාගේ උරහිසේ ගෑවෙන හැම තප්පරයකටම මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. මම මගෙන්ම අහගත්තා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. පිරිමි ළමයෙක් තවත් පිරිමි ළමයෙක් ගාව ඉද්දි මෙච්චරටම හදවත ගැහෙන්න පුළුවන්ද? ඒක මට මහා අභිරහසක් වුණා. අය විදිහට මාස කීපයක් ගෙවිලා ගියා.
අපි හොඳම යාළුවෝ වුණා. හැමෝම කිව්වේ අපි දෙන්න හරියට එකම සිරුරක ආත්ම දෙකක් වගේ කියලා. සඳුන්, ඒක තමයි එයාගේ නම. සඳුන් හරිම විවෘත කෙනෙක්. ඒත් එයා දන්නේ නෑ මම එයා දිහා බලන හැම බැල්මකම ලොකු ආදරයක් හැඟිලා තියෙනවා කියලා. සමහර දවස්වලට අපි රෑ වෙනකම් කැම්පස් එකේ පිට්ටනියේ වාඩි වෙලා තරු බලනවා. සඳුන් එයාගේ අතීතය ගැන, එයාගේ බලාපොරොත්තු ගැන පැය ගණන් කියවනවා. මම කරන්නේ එයාගේ කටහඬ අහගෙන ඉන්න එක විතරයි. එයාගේ කටහඬේ තිබ්බේ මාව සංසුන් කරන අමුතුම ශක්තියක්. මට මතකයි අපි එකම හෙඩ්ෆෝන් එකකින් සින්දු අහපු ඒ කාලේ. එදා රෑ කැම්පස් එකේ හොස්ටෙල් එකේ බැල්කනි එකට වෙලා හිටියේ. එක පැත්තක ඉයර්ෆෝන් එක එයාගේ කනේ, අනෙක් පැත්ත මගේ කනේ. අපි ඇහුවේ අමරදේවයන්ගේ පරණ සින්දුවක්. එයා නිශ්ශබ්දව තරු දිහා බලන් හිටියා. මම හොරෙන් එයාගේ මුහුණ දිහා බැලුවා. ඒ හඳ එළියට එයාගේ මුහුණ පෙනුනේ දේවදූතයෙක් වගේ. මට හිතුණා එයාගේ අතින් අල්ලගන්න. ඒත් මම බය වුණා. ඒ බය මාව හැමදාටම පස්සට ඇද්දා. පාට කවදා හරි ගෑනු ළමයට ආදරේ හිතලා තියනවද? එයා එකපාරටම ඇහුවා. මගේ හුස්ම නතර වුණා වගේ දැනුනේ. මම කිව්වා නැහැ මචං. තාම නැහැ කියලා. මම බොරු කිව්වා. මම ආදරේ කරන්නේ පිරිමියෙක්ට කියලා එයාට කියන්න මට ශක්තියක් තිබුණේ නැහැ. ඒත් එක දවසක් එයා මට කිව්වා එයාගේ අම්මා එයාට ගෑනු ළමෙක් බලනවා කියලා. ඒක හරි ලස්සනයි. බලන්නකො ෆොටෝ එක කියලා. එයා මට ෆෝන් එක පෙන්වද්දී මට දැනුනේ මගේ පපුවට කවුරු හරි පීයකින් එනවා වගේ. මම බොරුවට hina වෙලා නියමයි කියලා කිව්වා. ඒත් එදා රෑ මම කොට්ටයකට මුහුණ ඔබාගෙන පැය ගණන් නැඩුවා. ඒ වේදනාව මම කාටවත් කිව්වේ නෑ. අන්තිමේදී මට මේක තවත් හංගගෙන ඉන්න බැරි වුණා. එදා ගෝල් ෆේස් එක ළඟ අපි වාඩි වෙලා හිටියේ. මුහුද ළඟ අපේ මුහුණේ වදිද්දි සඳුන් සද්ද නැතුව හිටියා. මම ගැඹුරු හුස්මක් ගත්තා. සඳුන්, මම කතා කළා. මගේ කටහඬ වෙවුලනවා වගේ මටම තේරුණා. මොකද? ඔහු මගේ දිහා බැලුවා. ඒ ඇස් දෙක ඒකේ තිබුණේ පුදුම කරුණාවක්. මට මේක තවත් හංගන්න බෑ. මම දන්නවා. මම මේ කියන්න යන දේ නිසා අපේ යාළුකම නැති වෙයි කියලා. ඒත් මට ඔයාලට ආදරය නොකර ඉන්න බෑ සඳුන්. ඒක සාමාන්‍ය යාළුකමක් නෙවෙයි. මම ඔයාලට ආදරය කරන්නේ මගේ මුළු ජීවිතේටම වඩා වැඩියි. සඳුන් මොකුත් කිව්වේ නෑ. විනාඩි 5ක් විතර එයා මුහුද දිහාම බලාගෙන හිටියා. මම හිතුවේ එයා නැගිටලා යයි කියලා. ඒත් ඔහු මගේ අත තදින් අල්ලගත්තා. එයාගේ ඇස්වල කඳුළු පිරලා තිබුණා. මම දන්නවා. මමත් හිටියේ ඔයාව කියනකල් බලන්න. මටත් බය හිතුණා. මේ ලෝකේ මොනවා කියයිද කියලා. සඳුන් කිව්වේ එහෙම. එදා අපි දෙන්න මොහොත වෙරළ හිටියේ තවත් දෙන්නෙක් වගේ නෙවෙයි. එකම ආත්මයක් වගේ. ලෝකේ අපිට අසම්මතයි කියලා හංගුඩු ගැව්වට අපේ හදවත් වලට ඒක දැනුනේ මේ ලෝකෙ තියෙන ලස්සනම සම්මතිය වගේ. එදා රෑ අපි දෙන්න ලෝකයටම හොරේ අපේම ලෝකයක් හැදුවා. ඒක අසම්මත ඇති. ඒත් ඒකේ තිබුණු අවංකකම මේ ලෝකෙ කිසිම සම්මතයක තිබුණේ නෑ.
ඒත් අපේ සතුට වැඩි කාලයක් තිබෙන්නේ නෑ. සනුන්ගේ ගෙදරින් මේක දැනගත්තා. එයාගේ තාත්තයාට තර්ජනය කරා. සඳුන් කියන්නේ පවුලට ගොඩක් ආදරය කරන කෙනෙක්. මට මගේ අම්මව මරන්න බැහැ. ඒගොල්ලෝ මං හින්දා විඳවනවා. මට බලන් ඉන්න බෑ. එයා එහෙම කියනකොට කියලා අඬනකොට මම තේරුම් ගත්තා. අපේ ආදරයට වඩා මේ සමාජයේ තියෙන මතයට තියෙන බය ලොකුයි කියලා. අපි අන්තිමට හම්බුනේ ගෝල් ෆේස් එක ගාව. අපි එදා හිටිය බංකුව ළඟමයි. එයා මගේ නල්ලට හදුවක් දීලා කිව්වා ලබන ආත්මේ අපි දෙන්න මේ වගේ බාධක නැති ලෝකෙක හම්බෙමු කියලා. එයා යන දිහා මම බලාගෙන හිටියා. එදා මම ඇඬුවේ නෑ. මොකද මගේ ඇස්වල කඳුළු ඉවර වෙලා තිබුණේ. මම කාලයක් ඉවලා ගියා. මම ඈතින් සඳුන්ගේ දිහා බලාගෙන හිටියා. සඳුන්ගේ විවාහය ස්ථිර වුණා. එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. එයාගේ අම්මා අස්නීප වුණේ මේ ප්‍රශ්නේ නිසාමයි. අන්තිම දවසේ අපි හම්බෙච්ච බංකුව ගාවදී සඳුන් මාව බදාගෙන විනාඩි 10ක් විතර හයියෙන් නඩුවා. පිරි මේ විදියට අඬනවා මම කවදාවත් දැකලා තිබ්බේ නෑ. මට යන්න වෙනවා. මගේ අතින් මගේ අම්මව මරන්න මට බැහැ. මට සමා වෙන්න. එයා මගෙන් ඈතට යන හැටි මම බලාගෙන හිටියා. එයාගේ හෙවණැල්ල ටික ටික මැකී යනවා මම බලාගෙන හිටියා. එදා තමයි මම දැනගත්තේ ආදරය කියන්නේ ළඟින් ඉන්න එකම විතරක් නෙවෙයි. Taman ආදරය කරන කෙනා වෙනුවෙන් Tamanගේ මුළු සතුටම පූජා කරන එක කියලා. අද හු විවාහකයි. එයාට පුංචි පුතෙක් ඉන්නවා. මම තාමත් තනිවම ඉන්නවා. මම වෛර කරන්නේ නෑ. මම සතුටු වෙනවා. සඳුන් යාගේ පවුල වෙනුවෙන් සතුටින් ඉන්න එක ගැන. ඒත් මගේ හදවතේ කොනක අර වැස්ස දවසේ එකම කුඩේ යටින් ගියේ ඒ මතකය තාමත් ජීවමානයි. අදටත් මම තනියෙන්. හැමදේම රැට මම අර පරණ සින්දු අහනවා. ඉයර්ෆෝන් එකේ අනිත් පැත්ත තාමත් හිස්. ඒත් මම දන්නවා කොහේ හරි තැනක සඳුන්ගේ හදවතේ එක කොනක මගේ මතකය තාම ජීවත් වෙනවා කියලා. ඒ මට ඇති. මේ ආත්මයට ඒ මතකය ඇති. ආදරය කියන්නේ අයිති කරගන්න එක නෙවෙයි. ආදරය කියන්නේ Taman ආදරය කරන කෙනා වෙනුවෙන් Tamanගේ මුළු ලෝකයම කැප කරන එක. මේක මගේ කතාව. සමහර විට මේක ඔයාලගේ කතාවක් වෙන්න ඇති. මම තාමත් ඒ වැස්සට ආදරේ. මොකද ඒ වැස්ස තමයි මට ඔහුව දුන්නේ. මේ කතාව අවසන් කරන්නේ එකම එක දෙයක් කියලා. ආදරය කියන්නේ ශරීර දෙකක එකතුවක් නෙවෙයි. ආත්ම දෙකක බැඳීමක්. ඒ බැඳීමට ලිංග භේදයක් නෑ. මම ඔයාට තාමත් ආදරේ සඳු. මම තාමත් තනිවම ඉන්නවා. මට ආයෙත් කාටවත් ආදරය කරන්නේ නෑ. මොකද මගේ හදවතේ තිබ්බ හැම ආදරයම මම ඔයාට දීලා ඉවරයි. මම මේ කතාව කියන්නේ ඔයාලට. ඔයාලා කවුරු හරි කෙනෙක්ට රහසින් ආදරය කරනවා නම් ඒක හංගගෙන විඳවන්න එපා. මොකද අපිට තියෙන්නේ එකම එක ජීවිතයයි. ඒ ජීවිතේ ලෝකයට ඕන විදිහට නෙවෙයි.
ඕන විදිහට ජීවත් වෙන්න. ඔබ මෙතෙක් කලා සවන් දුන්නේ හදවතක් පලාගෙන සැබෑ පාපොච්චාරණයකට. ඇත්තටම මේ කතාව මට කිව්වේ අපේ සමාජයේ ඉතා ඉහළ පෙළක වගකීම් දරන ගෞරවනීය පුද්ගලයෙක්. නමුත් ඔහු තමන්ගේ නම හෝ ගම හෙළි කරනවට අකමැති වුණා. ඒ ඔහුට තියෙන බය නිසා නෙවෙයි. තමන් ආදරය කළ ඒ පුද්ගලයාගේ සහ ඒ පවුලේ අයගේ ගෞරවය රකින්න ඔහුට වුණා නිසා. ඔහුට ඕන වුණේ මේ කතාව හරහා එකම එක පණිවිඩයක් ලෝකයට දෙන්න විතරයි. ඒ තමයි ආදරය. ආදරය කියන්නේ ලිංග භේදයට එහා ගිය ආත්මීය බැඳීමක්. ඔබේ ජීවිතයේ මෙවැනිම ලෝකයට හංගපු රහස් ඇති. සමහර විට ඒක සම්මතයක් වෙන්න පුළුවන්. නැත්නම් ලෝකයා අසම්මතය කියලා හංගඩ ගහපු දෙයක් වෙන්න පුළුවන්. ඔබ විඳපු ආදරයන්, ඔබේ ඒ සොඳුරු හෝ වේදනාකාරී ආදර කතාව ලෝකයට කියන්න ඔබටත් වුණා නම් ඔබගේ අනන්‍යතාවය රකිමින් හෝ අනන්‍යතාවය පවසමින් ඒ කතාව සමාජගත කරන්න මම සූදානම්. ඔබේ කතාව අපට කියන්න. මේ තිරයේ පෙන්වන WhatsApp අංකයට පණිවිඩයක් යවන්න. ඔබ කවුද කියලා ලෝකය දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබේ කතාව තවත් හදවතකට සහනයක් වේවි. මෙවැනි සංවේදී සහ සැබෑ මිනිස් අත්දැකීම් තවත් අහන්න මේ අපේ වීඩියෝවට ලයික් කරන්න. ඔබේ අදහස් කමෙන්ට් එකකින් අපට කියන්න. ඒ වගේම මේ කතාව තවත් කෙනෙකුට සවන් දෙන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. නැවත හමු යමු තවත් මෙවැනිම නිහඬව ලියවනු හදවතක පාපොච්චාරණයකින්. එතෙක් ඔබට සුබ දවසක්.